උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමේදී කුලවාදය ප්‍රබල ගැටලුවක් වී ඇති අතර සංහිඳියාව ගොඩනැගීමටද එය බාධාවක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා අපරාධ විද්‍යා ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. මම මේ රැස්වීමට කලින් කතා කරමින් ඉඳාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටි නියෝජ්‍ය මහලේකම්වරයෙක් සමග මේ දිනවල විවේකයක් ගත කරන්න ලංකාවට ඇවිත් තිබෙනවා. ඔහු මගෙන් ඇහුවා අවුරුදු 4ක ඔබේ පාලන කාලය තුල මේ රටේ ප්‍රශ්න විසඳීම පිළිබඳව ඔබ සෑහීමට පත් වෙනවද කියලා. මම කිව්වා 150ක් මං සතුටු වෙනවා 150ක් අසතුටු වෙනවා. ඔහු මගෙන් ඇහුවා ඔබ ඊටාම කනගාටු වෙනවයි කියලා කිව්වේ කුමක්ද කියලා. මං කිව්වා මම කනගාටු වෙන බරපතලම ප්‍රශ්නේ මේ රටේ ජාතික සංහිඳියාව පිළිබඳව ගැටලුව निराකරණය කිරීමේදී උතුරේ තිබෙන කුලවාදය පිළිබඳව ප්‍රශ්නයයි කියලා. අදත් උතුරේ සංහිඳියාව ගොඩනගන්න අපි ගියාම සංහිඳියාව නැතිම තැන උතුරේ ජනතාව අතරේ සංහිඳියාවක් නැති එක. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතරේ සංහිඳියාව ඇති කරනවට වඩා ජාතික සමගිය ගොඩනගනවට වඩා ප්‍රබලම ප්‍රශ්නය උතුරේ කුලවාදය නිසා උතුරේ මිනිස්සු එකතු කරන්න බැරිකම. පෞගිය සතියේ නිකුත් වෙච්ච එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා රජයේ කටයුතු සම්බන්ධයෙන් නිවේදනය පිළිබඳව මම එතුමා එක්ක කතා කළා. ඒ නිවේදනය එක තැනක තිබෙනවා ශ්‍රී ලංකා රජයේ විසින් උතුරේ යුද්ධ කඳවුරු ප්‍රදේශවලට හමුදා කඳවුරුවට ලබාගත් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව ඉතාම අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කරන්න ශ්‍රී ලංකා රජයේ වහාම ස්වාධීන කොමිසන් සභාවක් පත් කළ යුතුයි කියලා. මම නියෝජ්‍ය මහලේකම්වරයාට කිව්වා මානව හිමිකම් කොමසාරිස්තුමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මොන තරම් අනවබෝධයකින් මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ කියලා. අපි මේ වන විට 90%ක් ඉඩම් නිදහස් කරලා තියෙනවා. හරියටම 90%. නමුත් අපි නිදහස් කරපු ඉඩම් එතනින් පල්ලෙහාට ජනතාවට යන්නේ නැත්තේ ඇයි? නිදහස් කරපු ඉඩම් ටික කුලවාදයේ තුල එක් කුලවලයට තමයි වටිනා ඉඩම් සහ වටිනාකමෙන් අඩු ඉඩම් කියලා වෙන් කරලා දෙන්න ඒ ප්‍රදේශවලයි තීන්දුව කරලා තියෙන්නේ. ඒක නිසා මිනිස්සුන්ගේ ඉඩම් ටිකේ මිනිස්සුන්ගේ අතට යන්නේ නැහැ. අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර 4ක කාල සීමාවේදී වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එරෙහිව පවරා තිබූ නඩු 4කින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය ලබා දුන්නේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම එම නඩු 4 ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමෙන් අනතුරුවයි. 2010 වර්ෂයේ සිට 2014 වසර දක්වා වසර 5ක කාලයක් වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 5ක් පවරා තිබුණා. ඒ අතරින් 2010 වර්ෂයේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ මූලික විරෝධතා ගොනු කරමින් කියා සිටියේ අල්ලස් කොමිසම් විසින් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති ආකාරයේ තාක්ෂණික දෝෂ පවතින බවයි. ඒ හේතුවෙන් එම චෝදනාවෙන් විත්තිකරු නිදහස් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය 2010 වසරේ වත්කම් ප්‍රකාශ හෙළි නොකිරීමේ චෝදනාවට අදාළව පවරා තිබූ නඩුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට පසුගිය ජනවාරි 29 වනදා නියෝග කරනු ලැබුවා. අනතුරුව එම නියෝගය ලබා දීමට මුල් වූ නෛතික පදනම මත විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවර ඇති සෙසු නඩු 4න් ඔහු නිදහස් කරන ලෙස විත්තිපාර්ශවයේ නීතිඥවරු පසුගිය නඩු දිනේදී අධිකරණයෙන් ඉල්ලීමක් කළා. මෙවැනි පසුබිමක අද නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුවල පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් 2011 සිට 2014 දක්වා වසර 4 සඳහා වන නඩුද ඉල්ලා අස්කර ගැනීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. ඒ අනුව ඒ සඳහා අවසර ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම චෝදනාවලින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමටද නියෝග කළා.
අපි එදත් කිව්වා මේ දාන නඩු දේශපාලන කෝණයෙන් බලලා දේශපාලන පරිගැනීම් කියලා. අද සත්‍ය ජයග්‍රහණය කරලා තියෙනවා. ස්වාධීනයි කියන කොමිෂන් සභා ස්වාධීන නැහැ. ඒව රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අතකොළු බවට පරිවර්තන වෙලා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙන් ඉඳලා හැමදේම. ඒක තමයි ඇත්ත තාට. ඒකට ඔබතුමාගේ කාලය සහ මුදල් මේ වෙන විශාල වශයෙන් වැය වෙලා තියෙනවා. ඒකට ඔබතුමාගේ අදහසක් තියෙනවද මේකට විරුද්ධව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න? ඔව් ඒකට මම නීති උපදෙස් ගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම කාලය ඒ අපිට කරපු නින්දා අපිට කරපු අපහාස මේ හැම කෙනෙක්ම වග කිය යුතුයි. මේ විදිහට පහර දීම ඇත්ත වශයෙන්ම අපි හෙලා දකින්න ඕනේ. දේශපාලන පලිගැනීම් සඳහා වත්මන් ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විවිධ නඩු ගොනු කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජොන්සන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එරෙහිව පවරා තිබූ නඩු 4කින් ඔහුව නිදහස් කිරීමට අධිකරණය අද නියෝග කිරීමේ සිද්ධිය පිළිබඳව අදහස් පළ කරමින් අවිස්සාවේල ප්‍රදේශයේ පැවති උත්සවයකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අවිස්සාවේල්ල තල්දුව මහජන පුස්තකාලය සහ වෙළඳ සංකීර්ණය විවෘත කිරීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණා. අද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ දාලා තිබිච්ච නඩු 4ක් අල්ලස් කොමිෂන් සභාවෙන් නඩුකාරයෙක්ව ඉල්ලා අස්කරගෙන යනවා මේ බොරු නඩු ගේන්න එපා කියලා. මේක තමයි ඇත්ත කතාව. දේශපාලන වශයෙන් පරිගන්න නොඑක් විදිහේ නඩු මේ එක කොමිෂන් සභාවලින් හා පොලිසි දාලා ඒ පොලිසිය FCID කියලා පොලිසියක් හදලා ඒ පොලිසියට නඩු බාර දෙන්නේ කොමිටියක්. අගමැතිතුමා හරහා තමයි එන්න ඕන. පල්ලි ගැනීම තමයි මේ අද තියෙන ලොකුම ප්‍රශ්නේ. පල්ලිගන්නේ ජනතාවට වැඩක් කරන්න බැරි හින්දා. අද ජනාධිපතිවරයා කියනවා රැස්වීමක ආම්දුරනේ අල්ලස් කිය දැන්වීමක් චාරාත්මක වැඩපිළිවෙලකට පගාව ගත්තයි කියලා. මේ தත්ත්වය තියෙන රටක් තමයි අපි ජීවත් වෙන්නේ. ඔව් දිගටම කපයි. දැන් ඉතින් ලයිට් කපනකොට සැපද? සතුටුයිද? ඒක තමයි. ඒකින්ද දැන් කාර් ගන්න බලාගෙන ඉන්න නංගිලාට දැන් ඒකත් බැරි වෙනවා. පොඩි කාර් ගන්න. දැන් පොඩි කාර් ගන්නත් බෑ. අඳුරනේ ලොකු කාර් ගන්නත් බෑ. ඒතරම්ම වැඩි කරලා. ඉතින් මේක තමයි මේ ආණ්ඩුව කරගෙන යන වැඩ පිළිවෙල. මේ රැවට්ටුවා ඇති දැන්. තවත් රවට්ටන්න බෑ. ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අපි දිනන අපේක්ෂකයෙක් දානවා ජනාධිපතිවරයන්ට. ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේ වගකීම සම්මානලා ගන්න. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කරුණු විමසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමා දේශපාලන පලිගැනීම් වලට ලක්ව ඇති බවයි. තාමත් දේශපාලන පරිගැනීම් වලට අපි තාම ලක් වෙනවා. සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ගිය අවුරුද්දේ මේ කුමන්ත්‍රණය පරාජයට පත් කළා නැවත බලය පිහිටවීම සිද්ධ වුණේ. දැන් මාස 3ක් තිස්සේ රංගේ බණ්ඩාරව නම් කරලා යවුවට අමාත්‍ය ධූරයක් සඳහා පත් කරන්නේ නැතුව නතර කරගෙන ඉන්නවා. ඉතින් එහෙමනම් මේකත් දේශපාලන පරිගැනීම. ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේකා මැතිතුමාත් රංගේ බණ්ඩාරත් දෙන්න තමයි මේ දේශපාලන පරිගැනීමකට ලක් වෙලා ඉන්නේ. මේ මන්ත්‍රීතුමා ඊයේ ජනාධිපතිතුමා දැඩි චෝදනාවක් කළා අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බෑ මේ ආණ්ඩුව ඉන්නකම් කියලා. ඒ පිළිබඳව අතීතයේ අත්‍යවශ්‍යම අධිකාර ජනාධිපතිතුමාගෙන් ආරක්ෂක හමුදාව සමස්ත වශයෙන් එතුමා බාරේ තියෙන්නේ. ඒ වගේම නීතිය හා සාමය පිළිබඳව ගරු අමාත්‍යතුමා එතුමා මේ අපරාධය සම්බන්ධව අධිකරණයට ගිහිල්ලා නඩු මෙහෙයීම කටයුතු සිදු කරන්න තියෙන නීතිපති දෙපාර්තමේන්තුවට එතුමා බාරේ තියෙන්නේ. ඉතින් එතුමාගේ බාරේ තියෙන ආයතන වලින් ඒ කරන්න ඕන දේ කරන්න බැරි නම් මගේද වැරද්ද? එතුමාගේ අග්‍රාමාත්‍යතුමා තමයි ඔහුව මහ බැංකුවේ අධිපතිවරයා බවට පත් කළේ. එතුමා ඇයි මේ ඔහුව ගෙන්නන්න උත්සාහයක් ගන්නේ නැහැ? මහ බැංකුවේ අධිපතිවරයා විදිහට අග්‍රාමාත්‍යතුමා පත් කරේ නැහැ. පත් කරේ ජනාධිපතිතුමා. ඒතකොට අගමැතිතුමා යෝජනාවක් කළේ නැද්ද? අපි යෝජනා කරන අපි පත් කරන හැම පුද්ගලයාම 100% නිවැරදිව වැඩ කටයුතු කරලා කියලා ඉවරලා අපට සාතික දෙන්න පුළුවන් කම නැහැ. නමුත් අපි දැක්කා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියනවා ඕනම ප්‍රශ්නයක් වුණොත් මම වගකීම බාර ගන්නවා. නෑ මම නම් එවැනි ප්‍රකාශයක් දැක්කේ නෑ. දැන් අහන්න තියෙන ජනාධිපතිතුමා පූජිත මෙහෙව මේ ප්‍රශ්නෙට උත්තර දෙය. ඇයි ඔබ අර්ජුනවත් තරංගුට නොගන්නේ කියලා. මට බාර දෙන්න කියන්නකෝ නීතිය සාමය අමාත්‍ය ධූරේ මාස 2කට උදයංග වීරතංග සම්බන්ධව හරි අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධව හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මම විසඳලා දෙන්න.